කොහොමද මගේ යාළුවන්ට හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මේ පේන්නේ අපේ පුංචි ගෙදර. අපි ගෙදර කොටසක් හදාගෙන පදිංචියට ආවේ. ඉතින් ගෙදර පුංචි වුණත් ලොකු වුණත් තමන්ගෙම කියලා ගෙදරක ජීවත් වෙනකොට දැනෙන හැඟීම, ඒ සැනසීම මේ පුංචි ගේ ඇතුලේ තියෙනවා. ඉතින් සල්ලි තියෙන විදිහට ටික ටික ගොඩනගා ගන්නවා. මට රෙදි ටිකක් තිබ්බා සෝදන්න. ඒකත් උදෙන්ම සේදෙන්න දැම්මා. මෙන්න මේ සන් පවර් කියන සබන් කුඩු එක මට හරි ලාභෙට හම්බුනේ. 190ට කිලෝ එකම හම්බුනේ. 290ක් මේ පැකට් එකේ ගහලා තිබුණාට ඩිස්කවුන්ට් එකකුත් වැටිලා 190ට හම්බ වුණේ. ඉතින් සබන් කුඩු කිලෝ එකම 190ට හම්බ වෙනවා කියන්නේ ගොඩාක් ලාභයිනේ. මම බලන්නත් එක්ක කියලා ගත්තා. ඉතින් රෙදි සේදෙන එකේ එහෙම කුණු යන එකේ නම් ප්‍රශ්නයක් නැහැ. අර වෙන සබන් කුඩු වල වගේ රෙදි වල සුවඳක් නම් ලොකුවට හිටින්නේ නැහැ. අද උදේට කන්න මම කව්පි තැඹුවේ. මේකෙන් ටිකක් මම ලොකු බබාට උදේට හදලා දෙන්න වෙනම මෙහෙම දාලා අරන් තියා ගන්නවා. මේකට මම බිත්තරයක් කැරට් ලීස් ටිකක් එහෙම දාලා අල ගෙඩියකුත් දාලා එයාට උදේට කන්න ටෙම්පරාදු කරලා දෙනවා. ඉතින් මෙතන එයාට වේල් 4කට කව්පි මම මේ විදිහට අරන් තියා ගන්නවා. ඉතින් මේ බොක්ස් එක ගෙනත් අහලා තිබ්බ කට්ටිය. මේක මම මේකෙන් 4ක් ගත්තා මම දරස් එකෙන්. එක බොක්ස් එකක් 300 ගාණක් උනේ. හරියට මතක නෑ. ඒක මට නම් මාර ප්‍රයෝජනවත්. ඉතින් 4කට වෙන් කරලා තියෙන නිසා ලේසි එකක් දාගත්තාම ඉතුරු කව්පි ටික මම උදේට කන්න ටෙම්පරාදු කරගන්නවා. ඉතින් මේ කව්පි අපිම වගා කරපු කව්පි. මගේ වීඩියෝ බලපු යාළුවෝ නම් දන්නවා. මම පෙන්නුවානේ එක දවසක්. ඉතින් කව්පි සෑහෙන ගොඩක් තියෙනවා. දැන් වැඩිත් එක්ක අපි ඒවා ටික විකුණන්න කියලා හිතුවේ. මම ඇට වර්ග තම්බද්දි කොහොමද ටිකක් වැඩිපුර තම්බ ගන්නවා. ෆ්‍රීසර් එකේ දාලා අපිට ඔක සතියක් දෙකක් තියාගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලත් එහෙම කරලා බලන්න. අපිට ගෑස් කාලය දෙකම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අද උදේට මෙච්චරයි. දැන් ඉතින් ටික ටික මගේ නිවාඩුවත් ඉවර වෙගෙන එන්නේ. මේ මාසේ 7 වෙනිදා මට වැඩට යන්න තියෙනවා. ඉතින් එතකොට නම් වීඩියෝ කර කර ඉන්නත් බැරි වෙයි වැඩත් එක්ක. ඔයාලට පේන්නේ අපේ අම්මා කොල්ලු වගේක් වගා කරලා. තාම ඒ වෙයි නම් කරල් නැහැ. අද මම මේ යන්නේ අපේ හාල් මැස්සන් දඹල වැලේ දඹල පිරීලා. ඉතින් මේවා කඩේට ගන්නෙත් නැහැ. ඒ කියන්නේ ලොකු අර ආස නැහැනේ ගොඩක් අය දේශීය දේවල් කන්න. ඕකේ ගුණ දන්න අය විතරයි ඕව හොය හොය කන්නේ. ඉතින් ළඟ ගෙවල් වල අයත් මේකට ආස නැහැ. මන් දන්නේ මම නම් හරි ආසයි. මේක ඉතින් කිරි ටිකක් දාලා හැදුවාම හරි රසයි. ඉතින් ගොඩ හැදෙනවා මේ වැලේ. අපරාධ ඉතින් මේවා. ඊට පස්සේ මම මේ කරන්නේ මට එන සතියට අවශ්‍ය මස් මාළු ටික අස් කරලා තියාගන්න. ඉතින් මට ග්ලාස් බොක්ස් නම් නැහැ. ගන්න හිතාගෙන ඉන්නවා තාම බැරි වුණා. මම මෙන්න මේ වෙයි තමයි දාලා තියාගන්නේ. ෆ්‍රීසර් සේෆ් කියලා නම් තියෙනවා. ඉතින් හොඳද නැද්ද දන්නේ නැහැ. ඉතින් මස් මාළු එහෙමම සිලිකාවරේ පිටින් ෆ්‍රිජ් එකට දානවට වඩා තියෙන දෙයින් මේ විදිහට මම අස් කරගෙන දාගන්නවා. මම මේ ලොකු බොක්ස් එකේ ඔක්කොම එකට දාන්නේ මේ විදිහට ලන්ච් ෂීට් එකක් දෙකට කපාගෙන ඒ වේලට අවශ්‍ය ප්‍රමාණය මේකේ ඔතලා බොක්ස් එකේ දාගන්නවා. ඉතින් කලින් දවසේ
කපු යන්න කලින් ෆ්‍රිජ් එකේ යට කොටසේ මේක වෙනම භාජනයක දාලා අරන් තිබ්බහම කූල් ගිහිල්ලා ගානට ලන්ච් ෂීට් එක ලස්සනට ගලව ගන්න පුළුවන්. විදිහට තමයි මම මස් මාළු ටික තියාගන්නේ. මෙතන රුපියල් 2000ක චිකන් මාළු, සැමන් බෝල් මාළුයි, සාලියෝ මාළුයි තියෙනවා. ඉතින් සතියට ඔච්චරයි. මීට අමතරව බිත්තර 15ක් ගන්නවා මම සතියට. මේ තියෙන්නේ මම අර කියපු කව්පි. රතු කව්පි නම් පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් සුදු කව්පි සෑහෙන ගොඩක් තියෙනවා. කිලෝ 15ක් විතර වගේ තියෙනවා. ඉතින් දැන් 1000 ගාණක් වගේ වෙනවා කියලා තමයි කිව්වේ. හරියට දන්නේ නැහැ. මේ තියෙන්නේ. ඉතින් මේවා විකුණන්න කියලා හිතුවේ මෙච්චර ගොඩක් කාලයක් තියාගන්නත් බැහැනේ. ඒ නිසා ඔය කව්පි වලින් අපේ එක කොටසක් ඇට කළු පාට වුණා. ඒ කියන්නේ වැස්සට අහු වෙලා හරියට වේලුනේ නැහැ. ඒ වුණාට අද මම උදේට තැඹුවේ ඒවා. රසේ නම් කිසිම වෙනසක් නැහැ. පාට ඉතින් කැතයි. ගෙදර කන්න ඉතින් හොඳයි නේ. ඒ නිසා අපි ඒ ටික තියාගෙන මේ ලස්සනට තියෙන ටික විකුණනවා. මේ තියෙන්නේ පාට වෙනස් වුණු ටික. ඒවා ආපහු වේලෙන්න දාන්න ඕනේ. එහෙනම් ඉතින් මමත් ගිහිල්ලා එන්නම්. මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.